මේ තියෙන්නේ ලෙවල් ටෙබල් කියන ගේම් එක. මේක ඇත්තටම කිව්වොත් රැන්ඩම් බග්ස් ට්‍රිගර් කරලා ඔයාව මේ ගේම් එකෙන් අවුට් කරනවා. එතකොට මේ තියෙන්නේ මම හදපු ඒ ගේම් එකේ නෙක්ස්ට් ලෙවල් එක. මේක ඇත්තටම මල්ටිප්ලේයර් ගේම් එකක්. මම මේ අයිඩියා එක ගත්තේ කොහොමද, මේක රිසර්ච් කරේ කොහොමද, ඒ ඔක්කොම දේවල් මම වීඩියෝ එක ඉස්සරහට කියන්නම්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මාස 4කට විතර කලින් මගේ YouTube channel එක මම දාලා තිබ්බා poll එකක්. ඔයාලට මොකද්ද ඕනි කියලා. ඒක 100%ක්ම කියලා තියෙන්නේ ගේම් එකක් ඕනි කියලා. ඇත්තටම කිව්වොත් දෙන්නයි vote කරලා තියෙන්නේ. ඒකේ මයි තව එකෙකුත් තමයි ඒක vote කරලා තියෙන්නේ. ඒක හිතන්න එපා ඔයාලා. කොහොම හරි මම හදන්න යන්නේ multiplayer ගේම් එකක් නිසා මට උනා multiplayer games සම්බන්ධ පොඩි විස්තරයක් හොයාගන්න. ඒ කියන්නේ කලින් multiplayer games මොනවද හදලා තියෙන කට්ටිය, ඒ කියන්නේ මිනිස්සුන්ගේ ideas, popular දේවල් මොනවද, structures මොනවද, ඒ වගේ දේවල් මට study කරන්න. Reddit එකේ කට්ටිය කියලා තියෙන game recommendations ඒවා මම Google එකේ search කරලා එහෙම ඒ වගේ විස්තර ටිකක් හෙව්වා. ඒ වගේ idea එකක් ගත්තා designing part එකේ. ඊළඟට මම best ideas for developing 2D games කියලා Google එකේ ඩිරෙක්ට් search කරලා තිබ්බ Reddit URL එකට ගියා. Reddit URL එකේ කෙනෙක් මෙහෙම post එකක් දාලා තිබ්බා. clone something කියලා. game එක clone කරන කතාවක් සම්බන්ධව තමයි මම දාලා තිබ්බේ. මට ඒත් එක්කම idea එකක් ආවා level devil කියලා game එකක් තියෙන. ඒ game එක clone කරා නම් හොඳයි නේ කියලා. මේ ගේම් එකේ ස්ක්‍රිප්ටබල් විදියට තමයි traps trigger වෙන්නේ. ඒතකොට මම හදන ගේම් එකේ host ගුණම් player to traps trigger කරලා player out කරලා දාන්න. මම හිතනවා ඔයාලට මගේ ගේම් concept එක තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි ගේම් එක හදන වැඩේට let's do this. ඉස්සලාම enemy character එක තමයි අපිට හදන්න තියෙන්නේ. ඔයාලා හිතනද මට idea එකක් නැතුවද කියලා? ඔව් ඇත්තටම මට කිසිම idea එකක් නැහැ. කොහොම හරි මම දගල්ලා අන්තිමේට එකෙක් විදියට යනවා මේ paint එකෙන් කොහොම හරි ඇඳලා අන්තිමේට මට final design එකක් හම්බුණා. මේ තියෙන්නේ ලස්සන නේද? ඊළඟට මම player character එකත් ඒ වගේ design කරගත්තා. ඒක මම design කරලා export කරගත්තා. ඔයාලට ඒක පෙන්වෙන්නේ නැත්නම් ඒක boring වෙයි කියලා හිතලා. ඒකෙන් පස්සේ මම ආවා ගේම් එකේ user interface එක ඩිසයින් කරනවා. මම user interface සම්බන්ධයෙන්ම pro කෙනෙක් නෙමෙයි. එහෙනම් ඔයාලා මේක බලන්න යන්න අපි ඉස්සරහින් සෙපෙමු. දැන් අපිට තියෙන්නේ YouTube එකේ project එක හදාගන්න. මම මේකට rebuild කියලා දාලා project එක create කරගෙන මම ආවා environment එක setup කරගන්න වැඩේට. environment එකේ characters, sprites, from families ඒ වගේ දේවල් මම තව එක asset වලට දාලා මම environment එක හදාගත්තා. දැන් මට තියෙන්නේ design එක. මේකෙදි මම main game host කියලා scene තුනක් හදාගන්නවා. main කියන scene එකෙන් වෙන්නේ ඇත්තටම කිව්වොත් එයා join වෙනවා නම් එයාගේ join වෙන scene එකට එයා host කරනවා නම් host වෙන scene එකට ඒ room එක create කරලා එයාව shift කරන එක තමයි main scene එකේ ප්‍රධාන කාර්යය. ඊට පස්සේ game host කියන්නේ game එකේ තියෙන්නේ playerට අර අභියෝග host දෙන අභියෝග බාර ගන්න ඒ කොටස තමයි තියෙන්නේ. ඊට පස්සේ host scene එකේ තියෙන්නේ playerට අභියෝග දෙන කොටස. එතකොට game over කියලා මම එකක් හදනවා. ඒකෙන් game එක pause කරන්න game එක over වුණාම වගේ දේවල් තමයි UI එකෙන් view වෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ game එකේ animation part එකට යන්න. animation part එකට අපි යන ඉක්මනට දුවන යන්න. මම YouTube එකේ වීඩියෝ එකක් අරගෙන player animate කරන්න පටන් ගත්තා. ඒකේ sprite ටික ගලප ගන්න ඕන නිසා තමයි මම player animate කරේ. ඒත් එක මම drone එකත් animate කරලා ඉවරයක් කරලාම දැම්මා. මේ තියෙන්නේ Photon server. Photon කියන්නේ මගේ හොඳ යාළුවෙක් නෙමෙයි. මොකද මේක ගන්න game එකේ back end එක host කරන්න. පුදුමයි නේද? කතාව ගේම් එකේ programming part එකට තව programming කියන්නේ ගේම් එකේ important අවස්ථාව. main scene එක තමයි මම ඉස්සෙල්ලාම program කරන්න පටන් ගත්තේ. ඊළඟට මම ආවා game scene එකට. මේ scene එකේ මම ඉස්සෙල්ලාම player movement තමයි හදාගන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම කිව්වොත් ඔයාලා මේ වීඩියෝ එක දකින්නට වඩා ගේමක් දෙනවා මම මේ game එක හදාගන්න. කොහොමද මම player ගේ movement part එක හදාගත්ත gravity animation මොකුත් නැතුව මේ තියෙන්නේ play තියෙන්නේ animation gravity jump වගේ දේවල් program කරන්න. කියන්න සතුටින් මම කිසිම අඩුපාඩුවක් නැතුව මම ඒකත් program කරා. එතන ඇත්තම කිව්වොත් මගේ අවුලක් නෙමෙයි තියෙන්නේ. එතන පොළොවේ ඇද්දයි වගේ scene එකක් තමයි තිබ්බේ. කොහොම හරි පොළොවේ scene එක හැදුවට පස්සේ වලට මේ විදිහට තමයි පේන්නේ.
දැන් මම ඩ්‍රෝන් එක වැඩවලට ෂේප් එක shift වෙනවා. ඩ්‍රෝන් එකට යුනික් වුණ ID එකක් තියෙනවා. මේකේ ID එකක් මට show කරගන්න තැනක් තියෙන්න බෑනේ. එතකොට මම ඒකට පොඩි design එකක් ගහලා ඩ්‍රෝන් එකේ ID එක show කරගන්න තැනක් හදා ගන්නවා. ඒක ඇත්තටම මොකටද කිව්වොත් එහෙම host පුළුවන් වෙන්න ඕනේ මේ ඩ්‍රෝන් එකේ ID එක කියලා මේ ඩ්‍රෝන් එක control කරන්න. සුපුරුදු වැඩි මම ඩ්‍රෝන් එකත් ප්‍රෝග්‍රෑම් කරන්න පටන් ගත්තා. ඩ්‍රෝන් එකෙත් එහෙම මහලු දෙයක් තිබෙන්නේ නැහැ කියන්නත් බෑ. ගොඩක් දේවල් තිබ්බ ඇත්තට කිව්වොත් finally ඔයාලට මේ වගේ තමයි ඩ්‍රෝන් එක වැඩ කරන විදිහ බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් යාළුවනේ මම ඔයාලගේ සමුගන්න තමයි මේ හදන්නේ. එහෙනම් මේක බලාගෙන යන්න. මේ තියෙන්නේ ගේම් ඕවර් එකයි නොටිෆිකේෂන් එකයි හදාගෙන යන ඉන්නේ. ඒක ඔප්ෂනල් නිසා මම ඒක විස්තර කරන්න යන්නේ නැහැ. මේකෙන් පස්සේ ගේම් ප්ලේ එකක් තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් බලන්න. මේ ගේම් එකේ ID එක ගන්න එන ඔලත් කැපෙන්න මාත් කැපුණා. කලර් එක රතු පාට දැම්මා. එක එකද? ඔව් එක. ඔව් අන්නතුලේ බඩගලේ නම දාලා තියෙනවා. අඩුව මට කොහෙද ලයින් අඩුව වෙදුනේ අගන් හරි ඒක උඹේ වදින්නේ මට අඩුව චාටර් එනවා මට දෙම බිමිනුත් ඔබ බිමිනුත් සිරාවට මම උඩ යන්න බැරි විදිහට උඩ කවර් කරලා මැදින් එකක් කෙවුවා. ඉතින් බයතෝර බිම වැටුණා. ඔබ වැටුණා වල හැට. ඒක අයියෝ අවරන් අයියෝ අවුලන්න. දැන් අපි යන් කොළ පාට. රෙකෝඩ් උනේ නැණක් කියන්න බා පුතේ අන්තිමේට. හරි ගමන් ගුඹට හරියනවා. බය චාලි නෑනේ. නෑ අලි නෑ. නෑ මං ගැලපෙන්න පොඩි නමක් දැම් බෝවරෙන් ගදුල්ට එක දෙක කෝඩ් එක. वारें එක දෙක තනියා මට තනියා රිටෙක්ටඩ් වෙන්න දෙන්න. අයියෝ ඉතින් බලන්න වදිනවා ඉවරයක් නෑ තනියා තමයි. Aduh lagi एक बार डबल जंप හැදුවා මේ ජම්ප් තුනක් පයින්ට පුළුවන්. ඒක මොකක්ද කියන මට හිතා ගන්න. මට උඩින් කොහෙන්ද බයි යම් බාර කෙලවරින් දැම්මම මොන වෙදුනේ අඩෝ උඩ වෙදුනා. ඒ 90යි අයියෝ හරි දාන්නේ. අඩෝ ඒකට සවුන්ඩ් ටිකක් තිබුණා. ආතේ සවුන්ඩ් දාන්න බැරිව කුපේට් සීන් එක. සවුන්ඩ් ටිකක් තිබ්බම කිව්වි යාර. මේක තව ටික ඔප්ටිමයිස් වෙන්න ඕන තමයි. ගේම් එකේ අර ටයිමින් සීන් එක දාලා මේ ඔබ්ජෙක්ට් වලට ස්කෝ එකත් වැඩි කරනවා. තුඩ නා ඔය ආසයි. ස්කෝ එකත් වැඩි කරලා ඒකත් දාලා තව ටිකක් තමයි බග් කීපයක් තියෙනවා. දැන් මෙතන මේ ටයිම් එකක් උඩ කවුන්ට් වෙන්න උඩ පේනවනේ ගේම් ඕවර් එක. ටයිම් එක ඉවර වුණාම මචං මේ ටයිම් ඩියුරේෂන් කියන එක වැඩි වෙන්න ගන්නවා. ඒකෙන් මෙතනින් අඩු වෙනවා මෙතෙන් එකතු වෙනවා වගේ සීන් එකක් ඒකත් හදන්න ඕන. ඉන්ට් එකතු වෙනවා බං. ඇත්තටම උතන අඩු වුණාට පස්සේ රිනනේ යන්න ඕනේ. රින ඉන්ට් එකක් කළා ඒක ආයෙ එකතු වෙගෙන යනවා. රින කැපිලා. ඒතර මොකක් හරි අවුල සීන් එකක් කියලා තියෙනවා. මේ ඒකට මම තනිය ඩිරෙක්ටර් මචං. තාම ගත්තා අපිට ගහන්න පාට සුදු දැන් අපි සුදු ගහමු. අමෙන් ටයිටල් නම් මලක් කරන අපිට ගැලපෙන්නේ නැහැ.
අපරද තවටිය ඔප්ටිමයිස් කරන්න දැන් තම ආතල් එක තේරි නොබට ඉන්ට්‍රස්ටෙන්න්නේ සිරහට ගේම මට ආත දහංගු මසුබේ නමකුත් දැම්ම බලවන් බලමු පාස්වර්ඩ් එක දාන්නම් ඒ අකුරු 3 සිම්පල් ඒ ඕගෙනවා හරි හරි අන්න අපි ගාමද අන්න වැදුන්න වැදුන්න තනි බඩි ගියා කොර මොකද්ද අයිය දැන් මොනවාද කොමාර විනාඩි 3 සවයි වෙන්න ඕන බලහන් අයව සිංහරාජන තනි කොට ඉක්කන්නේ අඩු වෙනවා අඩු මේක තව ස්පීඩ් හදන්න ඕනේ සීන් එක තියෙන ජම්පින් ස්පීඩ් එක මගේ බිමට පයින් ගම මූව් ඉන්න ඕනේ ඒ කියන්නේ බිමට පයින් යන කාලේ වැඩි වෙයි සීන් එක බිමට පයින් යන කාලේද ඔව් අර වන්ට යන්න ඒක වඩි මනේ කොල්ලට chance එකක් දෙන්න බොඩ දාන්න කවන්නේ තප්පර 100ක් විතර දී තප්පර 100 ඉඳම මේ තනිය ඊ මම මොකද කරේ නෑ මම ඔක්කොම උඩින් එව්වේ ඒ ඩියුරේෂන් එක තප්පර 84යි තිබ්බා තප්පර 84යි මම ගහලා තියෙනවා මට හිටියේ ඒකට වැදුනා නේද ඒක වැදුනේ ඒකට 20ක් යනවානේ ඒකට එතන බග් එකක් තියෙනවා 20ක්ද නෑ සාමාන්‍ය මංග කීයක් තිබ්බද මං කන්නේ කමන්නේ රෙකෝඩ් වල තියෙනවා ඒක මට බලන්න හරි නේද ඔක්කොම හරි නේද හරි ඊට පස්සේ සෙටින් එක සෙටින් කතන්දර ගත්තොත් එමෙදී සෙටින් වල මේ අර වොලියුම් එකේ කතන්දර වොලියුම් එක නැහැ වොලියුම් එක දාන්න ඕන ඉස්සරහට ඒක වොලියුම් එකේ අර කොපිරයිට් සීන් එකකින්ද මම දැම්මලුත් ඊට පස්සේ V-Sync කතන්දර ගත්තොත් එහෙම V-Sync එක ඇත්තටම මේක 3D ගේම් එකක තියෙන දෙයක් 2D ගේම් එකකට එහෙම ඕන වෙන්නේ නැහැ මේක විශේෂයෙන් FPS කතන්දරේ 3D ගේම් වල තියෙන දෙයක් තමයි 2D ගේම් එකකට ඕන මේක අර නැතුව බැරි වගේ නිකන් අර පාඩුවක් ඉන්න තමයි මේක දැම්මේ ඊළඟට කියන්න තියෙන්නේ Patreon එකයි YouTube එකයි mail එක. ඔයාලට මොකක් හරි කන්ට මේ මම කෙලිම contact කරගන්න ඕට මෙතන Gmail icon එක ඔබලා මට කෙලිම message එකක් දාන්න පුළුවන්. මේ game එකේ මොකක් හරි bug එකක් තියෙනවා එහෙම නැත්නම් මොන හරි improvement එකක් තියෙනවා වගේ දෙයක් තියෙනවා නම් ඔයාලට කියන්න පුළුවන්. අනිවාර්යෙන් දාන්න. එතකොට YouTube මේ YouTube එකට උඹට මම ගේම් ප්ලේ එකේ ක්ලිප් එකක් කියවන්නම් මේ ඩවුන්ලෝඩ් කරලා. හරි. හරි නේද? මේ තියෙන යාගේ channel එක subscribe කරලා පොඩි help එකක් දෙන්න. හරි නේද මචං? thank you උඹ සජිත් ප්‍රේමදාස. thank you සජිත් ප්‍රේමදාස අපිත් එක්ක මේ අවස්ථාවේදී එකතු වුණාට. මොනවා ප්‍රේමදාස වගේ වෙන්නේ? හරි සජිත් ප්‍රේමදාස වගේ තමයි වෙන්නේ. මේ එන මේ recording cancel नहीं होगा recording stop कर रहा हूँ हरी हरी